ජීවිතේ යම්කිසි මොහොතක අපි හැමෝම හිතන දෙයක් තියෙනවා. කවදා හරි මගේ ලෝකයට එන මාව තේරුම් ගන්න මගේ අතින් අල්ලගෙන මේ ජීවිත ගමන යන්න ඒ විශේෂ පුද්ගලයා ඇත්තටම කෙබඳු කෙනෙක්ද කියලා. අද අපි මේ සූදානම් වෙන්නේ විශ්වය විසින් ඔබට එවන්න පෙළගස්වමින් සිටින ඒ අනාගත සහකරු හෝ සහකාරියගේ සැබෑ ස්වરૂපය ඉතාමත් ගැඹුරින් කියවා ගන්නයි. මේ ජෙනරල් රීඩින් එකක් නිසා මෙහි එන හැම වචනයක්ම ඔබට ඍජුව අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ඔබේ හදවතට දැනෙන ඔබේ ආත්මයට රෙසනේට් වෙන පණිවිඩය පමණක් ආදරෙන් බාර ගන්න. අපි මුලින් බලමු ඔවුන්ගේ බාහිර පෙනුම සහ පළමුව පෞරුෂය මොන වගේද කියලා. මෙතනදී මට ඊටමත් බලවත් දීප්තිමත් ශක්තියක් දැනෙනවා. ඔවුන් ඕනෑම තැනක කැපී පෙනෙන මෙතට ප්‍රිය උපදවන සුන්දරත්වයක් තියෙන කෙනෙක්. ඔවුන්ගේ පෙනුමේ විශේෂ ආකර්ෂණයක් තියෙනවා. දීප්තිමත් බුද්ධිමත් දැසක් වගේම දුටු පමණින් හදවත නිවි යන ආකාරයේ ලස්සන සිනහාවක් ඔවුන්ට හිමි. ඔවුන් කොතැනකට ගියත් අන් අයගේ ගෞරවය සහ අවධානය ඉබේම දිනා ගන්නවා. ජයග්‍රාහී කියන හැඟීම ඔවුන්ගේ ඇවිදින විලාසයෙන්ම කතා බහෙන් පවා කැපී පෙනෙනවා. සමහර විට ඔවුන් සමාජයේ හොඳ නමක් දිනාගත්ත අන් අයට ආදර්ශයක් වන තමන්ගේම අනන්‍යතාවය ගොඩනගාගත් කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් අපි යමු ඔවුන්ගේ අභ්‍යන්තරයට සහ ඔවුන්ගේ ජීවිතය දකින විදිය දෙසට. මෙතනදී එළි වෙන්නේ ඊටමත් ගැඹුරු පුදුමාකාර ශක්තිමත් කතාවක්. මේ පුද්ගලයා කුඩා කාලයේ සිටම හෝ ජීවිතේ යම් කාලයක් ලොකු සිහින බලාපොරොත්තු ගොඩක් හදවතේ තියාගෙන ජීවත් වුණ කෙනෙක්. ඔවුන් ඉදිරියේ විකල්ප සහ අභියෝග රාශියක් තිබුණත් ඔවුන් තෝරගෙන තියෙන්නේ තමන්ගේ මහන්සියෙන් ගොඩනගාගෙන අභියෝගාත්මක පාරක්. ඔවුන් තමන් කරන රැකියාවට නිර්මාණයට හෝ ව්‍යාපාරයට දැඩි ලෙස ආදරය කරන කැපවීමෙන් සහ අභිප්‍රේරණයෙන් උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්. කම්මැලි නැති තමන්ගේම පයින් නැගී සිටින උත්සාහ කරන සියුම් දේවල් පවා ඊටමත් නිවැරදිව දකින දක්ෂ කෙනෙක්. ඔවුන් එක රැයකින් සාර්ථක වුණු කෙනෙක් නෙමෙයි. කඳුළු කැපකිරීම මැදින් තමන්ගේ අනාගතය තමන් විසින්ම නගාගත්ත කෙනෙක්. හරි. වඩාත් වැදගත් දේ ආදරය හමු වුණේ ඔවුන් කෙබඳු කෙනෙක්ද කියන එකනේ අපි බලමු. මෙතනදී ඔබට දැනෙන්නේ ඊටමත් සුන්දර සම්බරතාවයක්. එක පැත්තකින් ඔවුන් ආදරේ ඊටමත් උද්‍යෝගිමත් ආශාපූර්ණ ඔබ සතුටින් තමන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වික්‍රමාන්විත කෙනෙක්. ඔවුන් සමග කියන ජීවිතයේ කිසි දවසක පාළුවක් හෝ ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ. නිතරම අලුත් සතුටක් අලුත් අත්දැකීම් ඔබ වෙත අරගෙන එවි. නමුත් ඒ වගේම ඔවුන් තුල ඊටමත් පරිණත බුද්ධිමත් මනසක් තියෙනවා. ඔවුන් චිත්ත වේගීව මුලා වෙන කෙනෙක් නෙමෙයි. පැහැදිලිව කෙලින් තීරණ ගන්න පුළුවන්. යුක්තිකරුක ශක්තිමත් නායකත්වයක් තියෙන කෙනෙක්. ප්‍රශ්නයක් ආවහම පැනලා යන කෙනෙක් නෙමෙයි. ප්‍රඥාවෙන් සහ නුවණින් ඒ ප්‍රශ්න විසඳලා ඔබව ආරක්ෂා කරගන්න ප්‍රබල පෞරක් වගේ ඔබ ළඟින් සිටින කෙනෙක්. මේ සියලුම ශක්තියන් එකතු කරලා බැලුවහම විශ්වය ඔබට දෙන්න හදන්නේ මොකක්ද? ඔබට ලැබෙන්න ඉන්න නිකන් සහකරුවෙක් නෙමෙයි. ඔබේ ජීවිතයේ අඳුරු තැන් ආලෝකමත් කරන ඔබට ගෞරවය කරන ඔබේ සිහිනවලට පියාපත් දෙන ශක්තිමත් ආත්මයක්. ඔවුන් තුර තරුණ උද්‍යෝගය වගේම පරිණත නායකත්වයක් එක ලෙසම තියෙනවා. ඔබ දෙදෙනා හමුවීම ඔබේ ජීවිතයේ අලුත් අතිශය සුන්දර පිටුවක් පෙරලෙනවා නියතයි. ඉතින් මේ ආදරණීය ශක්තිය මේ සුන්දර පණිවිඩය ඔබේ හදවතට තදින්ම දැනුණා නම් එය විශ්වයෙන් ආදරයෙන් බාර ගන්න. කමෙන්ට් තීරුවේ yes කියලා සටහන් කරලා ඔබේ ආකර්ෂණ ශක්තිය තවත් වැඩි කරගන්න.
මේ වීඩියෝ එක තවත් ආදරේ සොයන ආලෝකයේ සොයන ඔබේ හිතවතෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.